नाम सत्येंद्र गायत्री मैं गिरगत्ते करांतनी मध्य महाविद्यालय एरलट एतवातिया मगे रैंक చూసినా मैं ఐరన్ ర్యాంక్ 377 මම කරපු විෂයන් තුන උනේ පොලිටිකල් මීඩියා ICT පොලිටිකල් වලට මම ක්ලාස් ගන්නවා ලහර දේශාන් චූටි සර්ගේ ක්ලාස් එකට සර්ගේ ක්ලාස් එකට එනකොට මම පොලිටිකල් ගැන මාධ්‍ය දැනගෙන හිටියා ඒත් මම පොලිටිකල් කරන්න හිටපු කෙනෙක් නෙමෙයි මම ජපාන් විෂය තමයි පොලිටිකල් කරගත්තේ ජපාන් විෂය දෙකමාරක් කරලා अंतिम मास पहले तमा मैं पॉलिटिकल रेडी संबंध में मगे यादव हरा तमा मास वंदरोगන්නේ सर ये क्लास එකට अंतिम मास पहले दियला විලා තෝඩ කරන්න බෑ මේක හරියන්නේ නැහැ කියලා ඔයාලට ඒ දාන්න බෑ කියලා මම මගේ අරලා යවුවේ නැහැ අපසර යන්නේ කියලා කිව්වේ නැහැ වෙන ක්ලාස් එකකට යන්න කියලා කිව්වේ නැහැ සර් හම්බෙච්ච පළවෙනි දවස් විදියෝ ආට අනිවාර්යෙන් එකක් දානවා අපි මහන්සියමු වැඩ කරමු ආට බැරි නැහැ කියලා ක්ලාස් එකට මාව ගත්තා ඒ විදිහටම සර් ගොඩාක් මහන්සි වුණා සර් මහන්සියෙන් ඉඳලා අද මට ඒකක් තියෙනවා අද මම මෙතන ඉන්නවා රෑන්ක් එකක් දාලා ඉන්නවා අපිට ඒක ගැන ලොකු සතුටක් තියෙනවා සර් ඇද්දවලක් නැතුව ගොඩාක් මහන්සි වුණා මම ඒක දැක්කා කියන්න සතුටුයි අපේ ක්ලාස් එකට ආපු හැමෝටම කියන්නේ වැඩි ප්‍රමාණයකට ඒ සමාන තියෙනවා කාටවත් කෙස් නැහැ W නැහැ සර්ගේ මහන්සියෙන් හින්දා ගොඩක් ළමයින්ට ඒ තියෙනවා උදේ ඉඳන් හවස වෙනකම්ම පේපර් කරපු දවස් තිබුණා හැමදාම වගේ පේපර් එකක් කරනවා පළාත් පේපර් කරනවා පාස් පේපර්ස් කරනවා සර් හදපු පේපර්ස් දෙනවා MCQ එකක් කවදාවත් මගහරින්නේ ඒක හැමදාම දෙනවා තියෙන පේපර්ස් එකමත් හැමදාම කරනවා ඒ කරපු හින්දා විභාගෙට අපිට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් වුණා ඒ කියන්නේ අපි ක්ලාස් එකේ ලියපු පේපර් වගේම තමයි A level වලටත් ආවේ කින්ද කිසි බයක් දැනුනේ නැහැ A level වලට කින් පේපර් එක බලනකොට අපි කරපු ප්‍රශ්න හැම එකම වගේ තිබුණා. ඒ කියන්නේ එක ප්‍රශ්නයක්වත් මග අරින්න නැතුව මුළු පේපර් එකම ලියන්න උනත් කාලේ තිබුණා නම් මුළු පේපර් එකම ලියන්න උනත් පුළුවන් තරම් හැකියාවක් තිබුණා. මොකද තේරම පේපර් කරලා ප්‍රශ්න එන්න පුළුවන් විදිය හැම විදියකටම පේපර්ස් දීලා ඒ ප්‍රශ්න වලට අපි ගොඩාක් රෙඩි වෙලා හිටියේ. ඒ පේපර් එකේ තීච්ච ප්‍රශ්න ඒ විදිහටම තිබුණා. සර් අපේ ඒව කලින් කරලා දීලා තීච්ච ඒවා පාස් පේපර්ස් එකම කරලා සර් දීපු ප්‍රශ්න එතනක් තිබුණා. ඒ පේපර් එකේ තිබුණා. ඒකින්ද ලොකු ආසියක් වුණා අපිට. ඉස්සරහට එන නංගිලා මල්ලාට කියන්න තියෙන්නේ දේශපාලන විද්‍යාව තෝරගත්තා නම් අනිවාර්යෙන් අපි සර්ගේ ක්ලාස් එකට යන්න ලහිර සර්ගේ ක්ලාස් එක තමයි හොඳම ක්ලාස් එක. දේශපාලන විද්‍යාවට අනිවාර්යෙන් එකක් ඕන නම් අපේ සර්ගේ ක්ලාස් එකට එන්න. ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේ සම්මාත්‍යයක් දාගන්න පුළුවන්. සර්ගේ කැපවීම තියෙනවා. ඕගොල්ලොත් මහන්සි වෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේ සම්මාත්‍යයක් ඒ වගේම දිස්ත්‍රික් රැංක් එකක් දාගන්නත් ඕගොල්ලන්ට ගොඩාක් පිටුවලක් තියෙනවා.